ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාවේ පෙරලියක් ඇති කරමින් මෑතකදී මතුවා සංගීත කණ්ඩායමක් තමයි ඇවටා සංගීත කණ්ඩායම. එකෝස්ටික් සංගීත කලාවෙන් රසික සිත් දිනාගත් ඇවටා පසුගියදා මැදිරිගිරිය දිවුලංකඩවලදී පවත්වපු පුලතිසි මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංගයේදී ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්නා. ලංකාවේ මිල අධිකම එංගලන්තයේ නිෂ්පාදිත ලංකාවේ එකම EM එකෝස්ටික් සවුන්ඩ් සෙටප් එකත් එක්ක පැවැත්වුණු මේ ප්‍රසංගයේදී ආරාධිත ශිල්පීන් විදියට සහභාගී වන්නට නියමිතව සිටියේ ෂාන් පුතා, වස්ති සහ හනා ෂෆා. නමුත් ෂාන් පුතා පොලිස් අත්අඩංගුවට පත් වෙලා ඉන්න නිසා ඒ වෙනුවට ප්‍රසංගයට එක් වෙලා තිබුණේ රොමේෂ්. හනා ෂෆාත් ප්‍රසංගයේ ගී ගායනා කරන්න ඇවිල්ලා තිබුණා. නමුත් රාත්‍රී 1:30 වනතුරුත් වස්ති කණ්ඩායම ප්‍රසංග වේදිකාවට ගොඩ වෙලා තිබුණේ නැහැ. මේ ප්‍රසංගයේ ටිකට් පතක් රුපියල් 1000කට අලෙවි වෙලා තිබුණ අතර VIP ටිකට් එකක් අලෙවි කරලා තිබුණේ රුපියල් 2500කට. එවට සංගීත කණ්ඩායම රාත්‍රී 1:20 වනතුරුත් ප්‍රසංගය ඇදගෙන යද්දී ප්‍රසංග ආමන්ත්‍රණය කළ නිවේදන ශිල්පියා වේදිකාවට ඇවිත් රසිකයින් නමතලා කියලා තිබුණේ වස්ති කණ්ඩායම එන්න ප්‍රමාද වුණා. එයාලට දැන් වෙලාවක් නැහැ. රාත්‍රී 1:30ට ප්‍රසංගය නතර කරන බව. ඒ මොහොතේදී වස්ති කණ්ඩායම බලාපොරොත්තුෙන් හිටපු රසිකයින්ට ඒක හොඳ පුවතක් උනේ නැහැ. ඒ පිරිස වගේම තවත් පිරිසක් ප්‍රසංග භූමියේ ටිකෙන් ටික කලාකාරී ලෙස හැසිරෙන්න පටන් ගත්තේ මෙන්න මේ පුවතත් එක්ක. කොහොම වුණත් මේ සිදුවීම එන්නම වැඩි වුණා මිස ඒක පාලනය කරන්න පොලිසියටවත් ප්‍රසංග සංවිධායක මණ්ඩලයටවත් හැකි වුණේ නැහැ. Gossip King. කලාකාරී ලෙස හැසිරුණු පුජ්‍යලයින් වේදිකාව දෙසට ප්‍රසංග භූමියේ තිබුණු පුටු වලින් පහර දෙන්න පටන් ගත්තා. ඒ වගේම ඇවටා සංගීත ශිල්පීන්ගේ උපකරණ වලටද හානි පමුණවපු මේ පිරිස ප්‍රසංග භූමිය සහ වේදිකාව හැඩ කළ ලයිට් සිස්ටම්, සවුන්ඩ් සිස්ටම් මේ සියල්ලටම හානි කරා. ඒ අතරේ මම ඉහත සඳහන් කළ ලංකාවේ මිල අධිකම EM එකෝස්ටික් සවුන්ඩ් සෙටප් එකත් විනාශ කරන්න මේ පුජ්‍යලයින්ට අවස්ථාව උදා වුණා. කොහොම වුණත් රාත්‍රී 1:30 වනතුරු Tamanට සංගීතයෙන් රස ගැන්වූ ඇවටා ශිල්පීන්ගේ උපකරණවලට ඒ වගේම සවුන්ඩ් සිස්ටම්, ලයිට් සිස්ටම් මේ දේවල් වලින් පලිගත් එක නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ. ප්‍රසංගයේ ටිකට් පතට අදාළ රසය ඔවුන්ට නොලැබුණා නම් රසිකයින්ට ඒක සංවිධායක මණ්ඩලයත් සමග විසඳ ගන්න තිබුණු ප්‍රශ්නයක්. තමන්ගේ ගතේ හයිය සංගීත ශිල්පීන්ගේ උපකරණ වලින් ඒ උපකරණ පොඩි කරලා පෙන්වන එක රසිකයින්ගේ ලොකුකමක්, ගැම්මක් විදියට පේන්නේ නම් නැහැ. ඒක ඔවුන්ගේ මෝඩකමක් විදියට තමයි බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට පේන්නේ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනප්‍රිය ශිල්පීන් කිහිප දෙනෙක්මත් තමන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් දක්වලා තිබුණා. මනේජ් සංජය, එවැගේම විශ්ව ලංකා, එවැගේම දමිත් අසංක මේ අතරින් කිහිප දෙනෙක්. කොහොම වුණත් රුපියල් කෝටි 4කට පමණ විනාශයක් මේ ප්‍රසංගයේදී සිදු කර තියෙන බව තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ වන විට මේ රසික පිරිසෙන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවටත් පත් වෙලා කියලා ආරංචි. කොහොම වුණත් Gossip King අපේ ආදරණීය රසිකයින්ගෙන් ඉල්ලන්නේ ආයේ කවදාවත් මේ වගේ දේ නම් කරන්න එපා. මොකද ඒ වෙලාවේ ගැම්මට ඇඟේ හයියට වැඩ කරාට පස්සේ කල්පනාවට එනකොට විඳවන්න වෙනකොට අපරාධේ මං ඒක කරේ කියලා හිතන දවසක් එනවා. සංගීත රසය අපි කවුරුත් අපේ සිත් සතන් උබුදුවන්නට සමත් වෙන දෙයක් නිසා අපි ඒවයින් පරිගන්න එක කිසිසේත්ම කරන්න හොඳ දෙයක් නෙමෙයි.
Gossip King.